ඇමරිකාව චීනයට පැන වූ තීරුබදු ප්‍රතිශතය 245ක් දක්වා ඉහළ නැංවීම පිළිබඳ චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිපියවර ගැනීම හේතුවෙන් චීනයට මේ වන විට 245ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන බව ඇමරිකානු දවල මන්දිර වෙබ් අඩවි වාර්තාවක් සඳහන් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යලි යලිත් පැනවීම මේ වන විට අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත් කරගෙන ඇති බවයි. එයට කිසිදු ප්‍රායෝගික ආර්ථික තේරුමක් නොමැති බවද චීනය මීට පෙරද අවධාරණය කළ බවයි චීන මාධ්‍ය පවසන්නේ. ඇමරිකාව බලහත්කාරයෙන් චීනයට හිරිහැර කිරීම සඳහා සිය තීරුබදු ප්‍රතිපත්තිය ආයුධයක් ලෙස භාවිත කරන බව මෙමගින් තවදුරටත් පිළිබිඹු වී ඇති බවද චීනය ප්‍රකාශ කරනවා. ඇමරිකාව චීනී අයිතිවාසිකම් සහ අවශ්‍යතා සැලකිය යුතු ලෙස උල්ලංඝනය කිරීම අඛණ්ඩව සිදු කළහොත් චීනයද අවසානයේ දක්වා දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරනවා.